බස් එකේදී සෙව්වන්දී ජේකේට ආදරේ කියයි. ඉෂාරා සෙව්වන්දී ලස්සනුනේ කොහොමද? මෙච්චර ලොකු අපරාධයක් කරලත් hina වෙවි. බයක් නැතුව එයි. සෙව්වන්දි බස් එකේදී කෙරෙව් දේත් මෙන්න. ගණේමුල්ල සංජීව ඝාතනයේ මහා මොලකාරී ලෙස සැලකෙන ගණේමුල්ලේ සංජීව හට වෙඩි තැබීමට වෙඩික්කරු හට වෙඩි තැබීම සඳහා උසාවිය තුළට තුවක්කුව රැගෙන ඉෂාරා සෙව්වන්දි මාස 8කට පසු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ අති දක්ෂකම නිසාය. ඒ අනුව අත්අඩංගුවටගත් සැකකරුවන් ඊයේ රාත්‍රියේ මෙරට රැගෙන එනු ලැබුවේ ඒ 320 ගුවන් යානයෙනි. අත්අඩංගුවටගත් ඉෂාරා සෙව්වන්දි ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණීමට පෙර රැගෙන තිබූ ඡායාරූප සහ දැන් ඉෂාරා සෙව්වන්දිගේ ඡායාරූප අතර සැලකිය යුතු වෙනසක් පවතිනවා. ඉතින් බොහෝ විට ඉෂාරා සෙව්වන්දි අදාළ ඝාතනයට පෙර නීතිඥවරයෙකු ලෙස පැමිණි ආකාරය ඡායාරූපද සමාජ මාධ්‍යට යොමු කිරීම ඇය සැඟවී සිටීමේ ප්ලෑනේ එක්කොට සද්ද වීමට පුළුවනි. ඉතින් කොතරම්නම් ප්ලෑන් දැම්මත් වැරද්දක් කළොත් බේරිලා ඉන්න බැහැ කියන එක නැවත නැවතත් සනාථ කරමින් මාස 8කට පසු ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂතාවය මත සහ නේපාල පොලිසිය සමග එක්ව ඉෂාරා සෙව්වන්දි ඇතුළු සෙව්වන්දිගේ රුවට සමාන තවත් දමිළ කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබුවා. තවත් පිරිමි පුද්ගලයන් 3 දෙනෙක්ද අත්අඩංගුවට ගත් අතර ඉන් ජේ.කේ. බායි නැමැති පුද්ගලයා ඉෂාරා සෙව්වන්දිට මෙරටින් පැන යාමට උදව් කෙරුව පුද්ගලයා බවයි වාර්තා වන්නේ. ඉතින් ගුවන් මගින් රැගෙන සෙව්වන්දි ඇතුළු පිරිසව බස් රථයෙන් යළිත් රැගෙන යන අවස්ථාවේදී සෙව්වන්දි විසින් ජේ.කේ. බායිට තමන්ට කළ උදව්වලට ස්තුතියි සහ ආදරය යනුවෙන් පවසන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා. ඉතින් ඔවුන් ඇත්තටම කිසිදු වැරද්දක් නොකළ පුද්ගලයින් මෙන් සැහැල්ලුවෙන් ආවත් ඔවුන් දිහා ලෝකයෙන්ම බලන්නේ වැරදිකරුවන් මෙනි. ඉතින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.